නුඹට මං හරි ආදරෙයි හත්වෙනි කොටස. අම්මේ ඇයි මිනිස්සු මෙච්චරම ආත්මාර්ථකාමී? අපි දෙන්න අර නෝනව හොස්පිටල් අරන් ගියේ නැත්තම් ඒ නෝනා එතනම මැරිලා යනවා. ගෙදර එන ගමන් වර්ෂා අම්මා එක්ක කතාවට වැටුනේ. එහෙම තමයි බං. දැන් එන්න ගුණධර්ම පිරිහෙනවා. ඒකයි මං උඹට නිතරම වගේ කියන්නේ. දුවේ මේ සමාජෙ හරිම විසිකුරුයි. සමහර මිනිස්සු හිතන්නේ නම් තමන් ගැන විතරයි පුතේ. ඒ නිසා පරිස්සමින්. මට නම් පුදුම තරහක් ආවේ මිනිස්සු එක්ක අම්මා. අපි තරහ ගත්තට වැඩක් නෑ දුවේ. රටේ ලෝකෙ මිනිස්සුන්ව හදන්න අපිට බෑ. යශෝමා එහෙම කියද්දි ඈ කියපු කතාව ඇත්ත කියලා වර්ෂටත් හිතුනේ. අම්මා ඒ නෝනගෙ පුතා එන්නැති නේද? ඔව්. අම්මට කරදරයක් කිව්වාම මොන දරුවෝද නෑවිදින් ඉන්නේ. යශෝමා ටික සුසුම්මක් පිට කරමින් එහෙම කිව්වා. ඇත්තටම ඒ කතාව නම් සහතික ඇත්තය. ඇයට මතක් වුයේ මුලින්ම අම්මව හොස්පිටල් නතර කරපු දවස්. ඇත්තටම ඇය ඒ දවස්වලට මුහුණ දීපු විදිහ ඇයටත් පුදුමය. මොකද වර්ෂගෙ මුළු ජීවිතේම අම්මා. අනික ඇයට මේ ලෝකෙ ඇයගේම කියලා ඉන්න එකම කෙනා අම්මා විතරයි. අම්මා නැති දවසක් ගැන වර්ෂට හිතන්නටවත් බෑ. අද මල් විකුණන්න බෑනේ දුවේ. අපි ගෙදරම යමු. හා අම්මා. දින දෙක තුනක් ඔහොම ගෙවී යද්දි නිලූකට දැන් ගොඩක් දුරට සුව වී ඇත. ඇත්තටම මාව කවුද හැප්පුවේ? මම ආවෙත් අයින් වෙලා. අනික ඒ වීල් එක ආවෙත් මගේ ඇඟටම වගේ. එතකොට කවුරු හරි හැදුව මාව හප්පලා මරලා දාන්නවත්ද? නිලූකට එහෙම හිතෙනකොට නම් කාටවත් නොකියා ඇය එදා ගියේ ලොකු අවදානම් ගමනක් කියා ඇයටම හැඟුනේ. අම්මව ඇක්සිඩන්ට් කරපු වීල් එක පොලිසියෙන් හොයාගෙන පාළු පාරක දාලා ගිහිල්ලා තිබිලා. අපිට ඉක්මනට ඌව අල්ලගන්න පුළුවන් වෙයි. ඕක අහු වුණොත් මං හොඳ පාඩමක් උගන්වනවා. අබිමන්ත කිව්වේ ටිකක් කේන්තියෙන් එය. අබි පුතේ නිකන් ප්‍රශ්නවල පැටලෙන්න එපා. ඔයා දැන් පොඩි එකෙක් නෙවෙයිනේ. හැමදේම ගහ මරාගෙන බේරගන්න බැහැ. අම්මා ඉතින් මොන දේටත් මට බනින එකනේ කරන්නේ. ඔක්කොටම කලින් මට කියන්න ඔයා මොකද මටත් නොකියා කැලණි පන්සල් ගියේ? අබිමන්ත තම අම්මසලින් ඉඳගනිමින් එහෙම අසනකොට ඇය බොරු සිනහවක් මුවේ මවා ගත්තා. අනේ මන්දා මගේ කොල්ල හරියට පොලිසියෙන් වගේනේ මගේ ප්‍රශ්න අහන්නේ. මට පන්සල් යන්න ඕනි කියලා හිතුණා. ඒකයි පුතේ මම ගියේ. ඉතින් මේ ළඟ පන්සලකට යන්න එපැයි. ඇයි ඔච්චර දුර ගියේ? මහ දුරක් නෙවෙයිනේ පුතා. ඒක නෙවෙයි පුතා. අනේ එදා මාව හොස්පිටල් ඇඩ්මිට් කරපු ඒ ගෑනු ළමයා ආයේ මාව බලන්න ආවේ නෑනේ. කොහෙද ඒ වෙලේ වේදනාව නිසා මට ඒ ළමයට ස්තුති කරන්නවත් බැරි වුණානේ. ඒකනේ අම්මා. ඒ ළමයා මං එනකොටත් ගිහිල්ලා. මට මිසී කිව්වා අම්මට ලේ දුන්නෙත් ඒ ළමයා කියලා. අනේ ඔව් පුතේ. ඇත්තටම කිව්වොත් මං අද ජීවත් වෙන්නේ ඒ ළමයා නිසා. අපි කොහොම හරි ඒ ළමයාව හොයාගන්න ඕනේ. පව් හරි අහිංසක නෝනක් තිබ්බේ. අපි ඒ ළමයාට සල්ලි කීයක් හරිවත් දෙමු අම්මා. ඔක්කොටම කලින් අම්මා සනීප වෙන්නකෝ. ඩොක්ටර්ස්ලා නම් කිව්වේ තව දවස් 2කින් විතර අම්මට ගෙදර යන්න පුළුවන් වෙයි කියලා. අනේ ඒක නම් ලොකු දෙයක් පුතේ. ආන්ටි
ඔයාට දැන් අඩුයිද? අනේ මගේ කෙල්ලේ සෝනු. එහෙනම් කෙල්ලට මාවත් මතක තිබිලා. එක විටම නිලුකාව බලන්න හොස්පිටල් ආ සෝනුව බදාගෙන අභිමන්තගේ අම්මා කතා කරේ මහත් ආදරයකින්ය. ආන්ටිව අමතක වෙනවද මට එහෙම? බලන්න එන්නම් කියලා හිටියට එන්න වෙලාවක් හම්බුන්නේ නෑ ආන්ටි. ඇත්තද සෝනු? අපිව බලන්න නැතත් හැමදාම අභීව බලන්න නම් එනව නේද? නිලුකා හින්ට් එකක් වගේ එහෙම කිව්වේ ඇගේ හිතේ කොනක අභිමන්තට සෝනුව යෝජනා කරන්න කැමැත්තකුත් තියෙන නිසායි. අභිමන්තව විවාහ කරලා දෙන්න සෝනු වගේ ඔහුව තේරුම් ගන්න පුළුවන් ගෑනු ළමයෙක්ව හොයාගන්න එකත් ගොඩක් අමාරුයි. මොකද අභිමන්ත කියන්නේ කේන්තිකාරයෙක්. නිලුකා හිටියේ සෝනු දිහා බලාන බර කල්පනාවකය. ඇයට නම් ඔවුන්ව විවාහ කරද්දී ආදරයෙන් ඉන්න හැටි පවා මැවී පෙනෙන්නට විය. ඒක නෙවෙයි පුතේ. ඔයාට එදා මම හොස්පිටල් එකේ ඉඳන් කෝල් කරේ. ඒ නම්බර් එක තියෙනවද? නිලුකට එක විටම මතක් වුණේ එදා ඇය අභීට කතා කරේ ඇයව බේරගත්ත ඒ ගෑනු ළමයාගේ ෆෝන් එකෙන් කියලය. ඔව් ඇති. ඇයි අම්මා? මං එදා කෝල් එක ගත්තේ ඒ ළමයාගේ ෆෝන් එකෙන්නේ. අභී මට ඒ ළමයාට කෝල් එකක් අරන් දෙන්නකෝ. ඉන්නකෝ අම්මා. අභිමන්ත කෙල්ලගේ නම්බර් එක හොයන්න ෆෝන් එක අතට ගත්තාම ඔහුට ඔෆිස් එකෙන් කෝල් එකක් ආ නිසා ඔහු ෆෝන් එකත් අරන් පැත්තකට ගියා. අම්මා අර නෝනට දැන් අඩු ඇති නේද? ඔව් පුතේ හොඳ ඇති දැන්. පව් මං හැමදාම පහන තියලත් ප්‍රාර්ථනා කරා ඒ නෝනගේ ජීවිතේට අනතුරක් වෙන්න දෙන්න එපා කියලා. වර්ෂා සුපුරුදු ලෙස අම්මත් එක්ක මල් විකුණන්න ගියා. කෙල්ලත් දැන් ඒ රස්සාවට පුරුදු වෙලා. කෙල්ල මල් විකුණන්න එනකොට ඒ හැමදාමත් යසෝමත් ඈත් පස්සෙන් ආවා. දකින ඕනෙම කෙනෙක්ගේ නෙත් ආකර්ෂණය වෙන තරමටම වර්ෂා ගොඩක් ලස්සන කෙල්ලෙක්. ඒ වගේ කෙල්ලෙක් තනියම මල් විකුණනවා දකිනකොට පිරිමි කීයක් කෑගෙන හැගාගෙන ඇතිද කියා යශෝමට දැනුනේ ලොකු බයක්. ඈ හිටියා කියලා නෑ. සමහර කොල්ල කුරුට්ටෝ මල් ගන්න දෙතුන් පාරක්ම වර්ෂා ළඟට එන්නේ මල් ගන්නම විතරක් නෙවෙයි කෙල්ලටත් බැල්ම දාන්න කියලා යසෝමටත් හොඳටම තේරෙනවා. එක විටම කෙල්ලගේ දුරකථනයට ආවේ නන්නාඳුන අංකයකින් ඇමතුමකින්. ඈ කෝල් එක ආන්සර් කරලා හෙලෝ කිව්වා. හෙලෝ දුවේ මම. අනිත් පසින් නිලුකා කතා කරා. වර්ෂාට නම් ඇයගේ කටහඬ අඳුන ගන්නට බැරිය. කවුද මේ? කෙල්ල විමසන්නට විය. එදා ඇක්සිඩන්ට් එක. නිලුකා එහෙම කියද්දිම කෙල්ලට ඒ නෝනාව මතක් විය. නෝනා. අම්මයි මායි දැන් නෝනා ගැන කතාත් වුණා. මං ගැන? ඔව්. නෝනාට දැන් හොඳයිද? ඔව් දුවේ. තව දවස් 2කින් විතර ටිකට් කපයි. දුවනේ මගේ ජීවිතේ බේරුවේ මං ඒකට දුවට ණය ගැතියි. අනේ නෝනේ එහෙම කියන්න එපා. අපි හැමෝම මනුස්සයෝනේ. ඔය දරුවා ගොඩක් හොඳ දරුවෙක්. නෝනට දැන් අඩුයි නම් එච්චරයි. දුව කොහෙද ඉන්නේ? දැන් නම් කැලණි පන්සලේ. දුව හැමදාම පන්සල් යනවද? ඔව් නෝනා මං පන්සල ඉස්සරහා නෙළුම් මල් විකුණනවා. අනේ එහෙමද දුවේ. මං එන්නම්කො පුතත් එක්කලා. ඔයාට ගොඩාක් පින්. බුදු සරණයි. බුදු සරණයි නෝනා. වර්ෂා දුරකථනය විසන්ධි කළේ ගොඩක් සතුටින්ය. කවුද දුවේ? අර නෝනා අම්මා. දැන් හොඳලුද ඒ නෝනට? ඔව් අම්මා ගෙදර ගියාම මාව බලලා යන්න එන්නම්ලු.
වර්ෂා කිව්වේ ගොඩක් සතුටින්. ඒ ළමයාට කතා කරලා දැම්මා. "ඔව් පුතේ, පුතා දන්නවද එදා මාව බේරගෙන තියෙන්නේ පන්සල ළඟ මල් විකුණන ළමයෙක්. අනේ පව් පුතේ, හරි අහිංසක ළමයෙක්." "එහෙමද අම්මා, අපි ඒ ළමයාට උදව් කරමු." අභිමන්ත එහෙම කිව්වේ අවංක හදවතින්මය. ඇත්තටම තමා අම්මව බේරගත්ත ඒ ළමයාට මුදල් හෝ ලබා දෙන්න ඕනි කියා අභිමන්තගේ සිත කියන්නට විය. ඒ නිසාමයි ඔහු අම්මව ගෙදර එක්කන් ගියේ වහාම අම්මත් එක්ක කැලණි පන්සල වෙතට ගියේ. පුතේ, අර ඉන්නේ අර ගෑණු ළමයා තමයි මගේ ජීවිතේ බේරුවේ." එක විටම නිලූකා අභිමන්තට අත දිගුකොට පෙන්නුවේ වර්ෂාවයි. ඇයව දකිනකොට අභිමන්තට අකුණක් වැදුනා මෙන් හැඟීමක් දැනුනි. "දෙයියනේ, මේ ඒ කෙල්ල නේද? එතකොට මම එදා මහ ජරා විදියට පහත් කරලා කතා කරපු ඒකෙමද මගේ අම්මව බේරගත්තේ? දෙයියනේ, මං කොයි තරම් වැරදිද? දැන් කොහොමද මං ඒ ළමයාට මුහුණ දෙන්නේ?" අභිමන්ත අම්මත් එක්ක ඉස්සරහට ඇදෙනකොට වර්ෂාද හැරී ඒ දෙස බැලුවා. "මේ අර දුෂ්ට මිනිහා නේද? එතකොට මේ ඒ නෝනගේ පුතාද?" කෙල්ල හෙන නැහෙන ගානට මුමුණද්දි අභිමන්ත ඈ දෙසම බලාන අම්මා එක්ක වර්ෂා ළඟට ගියා. කෙල්ල නම් අභිමන්ත දෙස බලන් උන්නේ කේන්තියෙන් ඇස් රතු කරගෙන. අභිමන්තට ඒ මූණ දිහා ඒ කෙල්ල බලන්න අමාරු නිසා ඔහු ඉවත බලා ගත්තා. ඔහු එදා ඒ පහත් කරමින් බැණ වැදුණු හැටි ඔහුටම මතක් වෙද්දි ඔහුට දැනුනේ ඔහු ගැනම වරදකාරී හැඟීමකි. "නුඹට මං හරි ආදරෙයි." කතාවේ 7 වෙනි කොටසත් මෙතනින් නිමාවට පත් වෙනවා. ඉතින් කතාව කියවන්න ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. කතාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න.